සමහර කෙනෙකුගේ ඇස් පේන්නේ සමහර කෙනෙකුට හොඳට පේනවා. සමහර කෙනෙකුගේ පෙනුම හරි පුදුමයි. සමහර කෙනෙක් අවුරුදු 80ක් 90ක් ගියත් උපැස් වේලක්වත් පාවිච්චි කරන්නේ ලෞතර බුදුරු ළඟ කොහොම පහන් පූජාවල් කරන්නේ නැද්ද? ඒ වගේ පෙනුමක් ලබන්න. දීපදෝ හෝති චක්කුදෝ කියලා සඳහන් කළේ. අද මිත්‍යා දෘෂ්ටික කෙනෙකුටත් එහෙම ඇස් තියෙනවා. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ ඉන්නම තමයි. ඒ කාරණාව අපි වෙනම කතා කරමු. වෙනම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ ඒ තත්ත්වෙ මිදෙන්න. එහෙනම් අපිට හොඳට පේන ඇස් හම්බුනේ බුද්ධ පූජාවක් හින්දාමයි. මොකද දීපදෝ හෝති චක්කුදෝ අපේ මේ ඇහෙන් වැඩක් නැහැ රැට. ඇහැ කොච්චර හොඳට පේනවා වුණත් රැට මේකෙන් වැඩක් නැහැ නේ. රැට මේ ඇහෙන් ප්‍රයෝජනයක් ගන්න නම් පහනක් දැල්ව ගන්නම වෙනවා. එහෙම නැත්නම් ඇහෙන් වැඩක් නැහැ. පහනක් දැල්ලුවොත් එහෙන් ආපහු වැඩ ගන්න පුළුවන්. ඒ නිසා පහන් පූජා කරනවා කියන එක හුදු ආලෝක පූජාවක් විතරක් නෙමෙයි. කෙනෙක් ඇස් පූජා කළා හා සමානයි. දීපදෝ හෝති චක්කුදෝ. පහන් දුන්න කියන්නේ ඇස් දුන්න කියන එකයි. පහන් පත්තු කරන්නේ රැටයි. එහෙන් ප්‍රයෝජන ගන්නයි රැට පහන්. එන්න මේ පහන් පූජාව මොනතරම් ආනිසංස සහිතද? ඉතින් ඒ වාගේ එකක් ගානේ මේ ගලපුවාම ඒකයි මම කිව්වේ අපේ ඇඟේ තියෙන රෝම කූපයක් ගානේ භාග්‍යතුන් වහන්සේට අපි නැහැ කියලා. ෂණ සම්පත් දුර්ලභයි. දුර්ලභ ෂණ සම්පත් ඔබට මට දුර්ලභ වෙලා නැත්තේ භාග්‍යතුන් වහන්සේ නිසාම තමයි.